ඔයා කොහෙදි හරි දැකලා තියෙනවද මම මේ දැන් පෙන්නන ට්‍රේන් එක? සමහර විට ඔයා ජීවත් වෙන ඉතාලියේ නම් ඔයා කොහෙදි හරි අනිවාර්යෙන් මේ ට්‍රේන් එක දැකලා ඇති. ඔන්න ඉතින් එයා එනවා. බලන්නකෝ එයාගේ ලස්සන. ඉතින් මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගෙන යන්නේ මෙන්න මෙයා ගැන පොඩි විස්තර ටිකක්. ඉතින් මේ තමයි ඉතාලි වලට අයිති World Fastest Train Top 10 අතර තියෙන ට්‍රේන් එක. ඉතින් ට්‍රේන් ඉතාලිය තමයි ඉතාලිවල නැෂනල් රේල්වේ ඔපරේට් විදිහට වැඩ කරන්නේ. ඉතින් එයාලගේ තියෙන ෆ්‍රෙචයි රෝසා ලයින් එකේ අලුත්ම ට්‍රේන් එක තමයි මේ ෆ්‍රෙචයි රෝසා 1000 ට්‍රේන් එක. ඉතින් මේ ෆ්‍රෙචයි රෝසා කියන එකේ තේරුම තමයි රෙඩ් ඇරෝ කියන එක. ඉතින් මේක තමයි දැනට ඉතාලියේ තියෙන ෆාස්ටස්ට්ම ට්‍රේන් එක. මේක පැයට කිලෝමීටර් 400ක් වෙනකන් ධාවනය කරන්න පුළුවන් වුණත් එයාලගේ රෙගියුලේෂන් වලට අනුව මේක ගවර්න්මන්ට් එකෙන් සර්ටිෆයි කරලා තියෙන පැයට කිලෝමීටර් 300 360ක් අතර ධාවනය කරන්න විතරයි. මේ ෆ්‍රෙචයි රෝසා 1000 මුලින්ම ගමන ආරම්භ කළා තියෙන 2015 ජූන් වල. මේ ට්‍රේන් එක ටූරින්, මිලාන්, බොලෝනියා, ෆ්ලෝරන්ස්, රෝම්, නේපල්ස් සහ සෙලානෝ කියන සිටි අතර තමයි ගොඩක් වෙලාවට ධාවනය වෙන්නේ. ඒ වගේම මේ ට්‍රේන් එක ඇතුලේ වීල්චෙයාර් සර්විස් වගේම කැෆෙටේරියා ඒරියා එකකුත් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ මේකට ටිකට් බුක් කරනකොට ඔයාලට මේකේ බිස්නස් ක්ලාස්, ප්‍රීමියම්, ස්ටෑන්ඩ් කියලා කොටස් 3කට වෙන් කරලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා මේ ට්‍රේන් එකේ යන සීසන් එක අනුව, යන වෙලාව අනුව, යන්නේ මොන ක්ලාස් එකද යන්නේ එක අනුව කාලෙන් කාලෙට ඔයගොල්ලන්ගේ ටිකට් ප්‍රයිස් එක වෙනස් වෙනවා. ඉතින් මට වෙනියස් ඉඳලා පීසා වලට සාමාන්‍ය ට්‍රේන් එකකට මත රීජනල් ට්‍රේන් එකේ යනවා නම් පැය 7ක් 8ක් විතර යනවා. හැබැයි මම මේ ට්‍රේන් එකේ ගියපු නිසා මට පැය 3මාරෙන් මගේ ගමන යන්න පුළුවන් වුණා. හැබැයි මට මේ ට්‍රේන් එක ගන්න පුළුවන් වුණේ වෙනියස් ඉඳලා ෆ්ලෝරන්ස් වලට විතරයි. මොකද ෆ්ලෝරන්ස් වලින් මට ආපහු රීජනල් ට්‍රේන් එකකට මාරු වෙන්න වුණා. මොකද ඒක පීසා වලට යන්නේ නැති නිසා. හැබැයි මගේ ගමන මේ ට්‍රේන් එකේ හින්දා මාරු විදිහට ඊසි වුණා. ඒ වගේම මේ ට්‍රේන් එකේ පැසෙන්ජර් කෝච් 8ක් තියෙනවා. ඔයාලා ටිකට් බුක් කරද්දී ඔයාලට පෙන්නනවා ඔයාලා සීට් එක බුක් කරන්නේ මොන කෝච් එකේද කියලා. ඉතින් ඒවට අදාළව ස්ටේෂන් එක කොටස් වලට බෙදලා තියෙන නිසා ඔයාලගේ කෝච් එක හොයාගන්න හරිම ලේසියි. සහ ඔන් ටයිම් ට්‍රේන් එක එනවා. ඒ නිසා කියන්නේ වෙලාවටම ට්‍රේන් එක එනවා. ඉතින් මේ ට්‍රේන් එකේ සාමාන්‍යයෙන් එක පාරකට පැසෙන්ජර්ස්ලා 457කට ගමන් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ වේට් ලිමිට් එකක් නැහැ. ඕනම පැසෙන්ජර් කෙනෙක්ට බෑග්ස් දෙකක් ගෙනියන්න පුළුවන්. තියෙන්නේ සයිස් ලිමිට් එකක්. බෑග් එකේ සයිස් ලිමිට් එකක් විතරයි. ඉතින් ඔය තියෙන්නේ මම ඔයාලට පෙන්නන්නේ අපි දැන් අපේ ස්ටේෂන් එකට ළඟා වෙනවා. කියන්නේ ෆ්ලෝරන්ස් වලට ළඟ වෙද්දිම පැයට කිලෝමීටර් 300ක වේගෙන් තමයි ට්‍රේන් එක යන්නේ. හැබැයි අතර ඉන්න අපිට එහෙම ලොකුවට මේක ස්පීඩ් එක වැඩි කළා කියන එක ලොකුවට තේරෙන්නේ නැහැ. මොකද එළිය පේන්නෙත් නැහැ. ඔක්කොම කළුවරේ මං හිතන ට්‍රේන් එක යන්නේ බින්ගයක් ඇතුලෙන්. ඔන්න ඉතින් අපි අපේ ස්ටේෂන් එකෙන් බැහැලා මං කියවන අපිට රීජනල් ට්‍රේන් එකක් ගන්න තිබ්බා කියලා. ඔන්න මේ යන්නේ ඒ රීජනල් ට්‍රේන් එකේ. මේක ඉතින් අර වගේ පහසුකම් ලොකුවට නැහැ. වගේම සීට් බුක් කරන්නත් නැති නිසා ඉක්මන් වෙන කෙනාට ඉතින් ඉක්මනට සීට් එකක් අල්ලගන්න පුළුවන්. කොහෙ ගියත් ඉතින් මං අරන් යන මගේ බෝතලෙත් ඔය තියෙන්නේ. ඉතින් මේ ගමනටත් අපිට පැයක් විතර ගියා පීසා වලට යන්න ෆ්ලෝරන්ස් ඉඳලා. මේ තියෙන්නේ පීසා ඉඳලා අපි පීසා බලලා ඉවර වෙලා ආපහු එන්න නැගපු ෆ්ලෝරන්ස් වලින් ආපහු එන්න නැගපු ෆ්‍රෙචයි රෝසා ට්‍රේන් එක පේනවනේ. ඒකත් හරිම ලස්සන ට්‍රේන් එකක්. රීජනල් ට්‍රේන් වගේ නෙමෙයි. ඉතින් අපි කොහොම හරි ගමන පැය 7ක් කියන්නේ අන්නයි එන්නයි අපිට ගිය පැය 7ක් වගේ. නැත්තම් ආ හිතන්න අපිට පැය 7ක් යන්නම ගියා නම් එහෙම අපිට මේ ගමන එක දවසින් ගිහින් එන්න බෑ. ඉතින් මේ ට්‍රේන් එක ඔයාලට ඕන වෙලාවකට ඕන දවසකට ඔන්ලයින්ම කලින්ම බුක් කරන්න පුළුවන් නිසා ට්‍රේන් කවුන්ටර්ස් වල නිකන් රස්තියාද වෙන්න ඕනෙත් නැහැ. ඉතින් ඔයාලගේ ට්‍රිප් එක පහසුවට ලේසියට ඉක්මනට යන්න මේ වගේ සර්විස් පාවිච්චි කරන්නත් ඊළඟ සැරේ අමතක කරන්න එපා.